Babami, hi කියන. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මේ 31 ඒ කියන්නේ වෙසක් පොය දවසේ පස්සේ ඉරිදා අපි අද යන්න හදන්නේ අපේ බබාට වෙසක් වෙන්නන්න. ගිය අවුරුද්දේ ගොඩක් චූටි මාස පහමාරක් වගේ තමයි උනේ. ඉතින් ඒකට අපි තේරෙන්නේ නැහැනේ. හැබැයි දැන් යා වෙසක් පුඩු දැක්කම පාට ලයිට්ස් දැක්කම ගොඩක් ආසයි. ඉතින් අපි ආවත් එක්කගෙන යන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් යන්නේ කොහෙද කියලා නම් තාම අපි තීරණය කරලා නැහැ. පාරට ගිහින් තමයි බලන්නේ කොහෙද යන්නේ කියලා. එහෙනම් ඉතින් මගෙත් එක්ක බබමි හයි කියන. පේනවනේ ඉතින් අපේ බබාගේ සතුට. ඉතින් අපි හිතුවා වාරණ පන්සල් ගිහිල්ලා ළඟාවට චුට්ටක් වෙසක් බලන්න. මොකද ගොඩක් ට්‍රැෆික් එකක් තියෙනවානේ. ඉතින් මේ 31 කියන්නේ වෙසක් පොයට පස්සේ දවසේ හින්දා වෙසක් පොය දවස වගේම පාරේ ගොඩක් ට්‍රැෆික් තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ අපිට යද්දි හම්බෙච්ච අයිස්ක්‍රීම් දන්සලක්. දන්සල් නම් ළමයි ගොඩාක් තිබුණා. ඉතින් හැම එකකම නතර කරෙත් නැහැ. හැබැයි මේකට නම් ගියා පොලිම ටිකක් තිබ්බට අයිස්ක්‍රීම් හින්දා පොලිම ඉක්මනට ගියා. කොහොම හරි ඉතින් අපි පොලිමට ඇවිල්ලා මෙන්න මේ විදිහට අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඔය පේනවනේ මං අයිස්ක්‍රීම් එක කන විදිහ. ජීවිතේ පළවෙනි වතාවට අයිස්ක්‍රීම් එකක් කනවා වගේ තමයි අයිස්ක්‍රීම් එක කන්නේ. ඉතින් දන්සලකින් අයිස්ක්‍රීම් එකක් හද්දි අර වෙනම අමුතුම මොකක්ද එකක් තියෙනවානේ. ඊට පස්සේ අපි යද්දී අපිට හම්බුණා සීනි සම්වල පාන් දන්සලක්. ඉතින් මේකෙත් නම් පොලිමේ ඉඳලා සීනි සම්වල පාන් එකක් ගත්තා. මේකේ පොලිම නම් ඉක්මනට ගියා. ගොඩාක් පොලිම තිබෙත් නැහැ. හින්දා ඉතින් නතර කරලා සීනි සම්බල් පාන් එකක් අරගෙන ඒකත් ඉතින් කාලම තමයි. ඊට පස්සේ ආයෙ යන්න ගියේ. ඔහොම යද්දී අපිට හම්බුණා ආයෙත් සැරයක් සවුදන්සලක්. ඔව් අපි මේ බලද්දි නම් ඉතින් කාපු පීපු එක විතරමයි තමයි කරලා තියෙන්නේ. ඔයාලත් එහෙම වෙන්නේ නැති වෙසක් එකේ වෙසක් බලන්න යද්දී දන්සල් වල නතර කරලා ඉතින් හැමෝම එහෙමනේ නේද? ඊට පස්සේ අපිට යද්දි හම්බුණා දිගම දිග පොලිමක් තියෙන මඤ්ඤොක්ක දන්සලක්. ඉතින් මඤ්ඤොක්ක කන්නත් ගොඩක් කට්ටිය ආසයිනේ. ඉතින් අපි මේ පොලිමෙත් ඉඳලා මඤ්ඤොක්ක එකක් අරගෙන දැන් නම් පොලිම ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය චුට්ටත් පොලිමේ ඉඳලා ඔන්න ඔය විදිහට මඤ්ඤොක්ක එකකුත් අරගෙන යද්දි ආයෙත් සීනි සම්බල් පාන් දන්සලකුයි ප්ලේන් ටී එකයි හකුරු කෑල්ලකුත් තියෙන දන්සලක් හම්බුණා. ඉතින් ඔන්න ඒකටත් ගියා. ඊට පස්සේ ළමයි අපිට ආයෙත් හම්බුණා සුප් දන්සලක්. මේ පොල් කටු තිබ්බට බෙලිමල් නෙමේ තියෙන්නේ. මෙතන සුප් තියෙන්නේ. අල ප්ලාස්ටික් කෝප් වලටත් දුන්නා. ඔන්න දැන් ඉතින් අපි ආවිත් ඉන්නේ වාරණ පන්සලට. අපි දැන් බැහැලා ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන වෙල් යායවල් දෙකක් මැද්දේ පාරකින්. වාරණ පුරාණ රජමහා විහාරස්ථානය. මේක තියෙන්නේ නිට්ටඹුවේ. නිට්ටඹුවේ තිහාරිය කියන ප්‍රදේශයේ තමයි මේ පන්සල තියෙන්නේ. හරිම ලස්සන පන්සලක්. ගොඩක් පුරාණ ඉතිහාසයක් තියෙන ලස්සන පන්සලක්. ඉතින් නෙළුම් මලුත් අරගෙන අපි ගියා වඳින්න. ඔය තියෙන්නේ ඉතින් අපේ පුංචි පවුල. ඉතින් අපි වැඳලා ප්‍රාර්ථනාත් කරලා පන්සලේ මේක ළමයි උඩට නගින්න පුළුවන් පඩි පෙළවල් වලින්. හැබැයි අපි ටිකක් හවස් වෙලක් තිබ්බේ හින්දා ගොඩාක් උඩට ගියේ නැහැ. කියන්නේ එක පඩි පෙළක් ටිකක් සැහැන් උඩට නැගලා එතනින් තවත් උඩට නගින්න පුළුවන්. අපි එච්චර නම් ගියේ නැහැ. පොඩ්ඩක් තමයි ගියේ. ඉතින් පහන් පත්තු කරලා පුදුන් වැඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආවා. එතකොට අපි දැක්කා ඒ කියන්නේ වාරණ පන්සල් යන පාරෙම තමයි ළමයි අතුරු පාරක ගහලා තියෙනවා දැක්කා ලස්සනම පහන් කූඩුවක් තියෙනවා කියලා. ඒකත් මම ඒ විදි TikTok එකෙත් ඒකේ වීඩියෝස් වගේක් දැකලා තිබ්බා. ඉතින් අපි ඒ කූඩුව බලන්නත් ගියා. ඇත්තටම ඒකත් මාරම ලස්සනයි. හරිම ලස්සන විදිහට ඒ කූඩුවත් හදලා තිබ්බා. ඔයගොල්ලන්ට දැන් පේන තියෙන්නේ එසක් කූඩුව. ඉතින් අපිට හිතා ගන්න අමාරුයි කොහොමද මෙච්චර ලස්සනට මේ පහන් කූඩු හදන්නේ කියලා. ලංකාවේ මාරම දක්ෂ ක්‍රියේටිවිටි තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා.
ඉතින් ඒ අයගේ දක්ෂකම් අපිට වෙසක් පොසොන් වලට බලන්න පුළුවන් හරිම ලස්සන විදිහට. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි තරම් ලස්සන විදිහට කොහොමද මේවා හදන්නේ කියලාවත් දැක්කහම පුදුම හිතෙන විදිහට මාරම ලස්සන විදිහට මේ පහන් කූඩු නිර්මාණය කරනවා. ඇත්තටම ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි අපිට බලන්න මේ විදිහට ලස්සන කූඩු හදන එකට. ඉතින් ඔන්න ඔය කූඩුව බලන්නකෝ ලස්සන නේද? ඉතින් අපි මේ කූඩුව බලලා ඉවර වෙලා ඉතින් අපි තීරණය කරා වියංගොඩ වෙසක් කලාපයක් තියෙනවා කියලා අපි දැනගත්තා. අපි එහෙ යන්න තමයි ඊට පස්සේ හැදුවේ. යන ගමන් මෙන්න මේ ලස්සන තොරණ බලන්නත් අපි ගියා. මේක තිබ්බේ කලගෙඩි හේන ප්‍රදේශයේ. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් අපේ බබා නම් මේවා දැකලා මාරම විදිහට සතුටු වුණා. එයාගේ පළවෙනි පාරනේ, ඒ කියන්නේ එයාගේ අවුරුද්දේ ගොඩක් චූටි. මාස 5මාරක් වගේනේ උනේ. ඉතින් එයාගේ පළවෙනි පාර තමයි මේ. දැන් මේ ඔයාලට පේන්නේ අපි වියංගොඩ වෙසක් කලාපයට යන විදිහ. එහෙත් හරිම ලස්සන ඒවා තිබ්බා. එක ජාති නිර්මාණ ගොඩක් තිබ්බ. බලන්නකො මේ කොක්කුන්ගේ ඩාන්ස් එක. මේකත් ඉතින් ඇත්තට හරිම ලස්සනයි. හරිම ලස්සන ක්‍රියේටිවිටි විදියට හදලා තිබ්බා. අපේ බබා නම් මේවා දැකලා ගොඩක් සතුටු වුණා. මේ පහන් කූඩුවත් හරිම ලස්සනයි. තව මේ වගේ නිර්මාණ ගොඩක් කරලා තිබ්බා. හැබැයි මට ඒ ඔක්කොම වීඩියෝස් ගන්න හම්බුනේත් නැහැ. මගේ ෆෝන් එකත් ඕෆ් වුණා. වීඩියෝස් ටිකක් තමයි ගත්තේ. ඒ ගත්ත වීඩියෝස් වල පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් මේ පහන් කූඩු තොරන් වලට අමතරව තව හදලා තිබ්බ සතර අපාය. ඒක අපිට දැනෙන විදිහට හදලා තිබ්බා. හැබැයි වීඩියෝස් ගන්න බැරි වුණා. මගේ ෆෝන් එක ඕෆ් වෙලා. මේ ඔයාලට පේන තියෙන්නේ මරදක හමුළු තොරණ. මේකත් හරිම ලස්සන තොරණක්. ඇත්තටම මේක හදන්න ඒ කියන්නේ නවීන තාක්ෂණය භාවිතා කරලා තිබ්බා. ඔයාලට පේනවනේ මේක 3D විදිහට තියෙන්නේ. වෙන කිසිම තැනක මං හිතන්නේ මේ විදිහට හදලා තිබ්බේ නැහැ. ඉතින් ළමයි මේ තියෙන්නේ මම වෙසක් වලට අරන් ආපු දෙවෙනි vlog එක. පළවෙනි එකෙන් මම අරන් ආවේ කිරින්දි වැල, ඒ කියන්නේ දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව ගැන. ඒකත් බලපො නැති අය ඉන්නවා නම් ගිහින් බලන්න. එහෙනම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. bye bye.